ඔයාලට මම අරන් ආවේ 6 පන්ති. 6 පන්තියේ භාග පාඩම සම්පූර්ණ ආවරණය වෙන විදිහට ගැටලුවක් සාකච්ඡා කරන්න. හරි. මේක එතකොට ඔයාලා දැනගන්න ඕන ඔයාලට 11 ශ්‍රේණියට ආවත් සාමාන්‍ය පෙළ විභාගෙටත් ඔයාලට මෙන්න මේ භාග සම්බන්ධ සම්පූර්ණ ගැටලුවක් පේපර් එකට ලැබෙනවා. ඉතින් ඔයාලා මුල ඉඳලා 6 පන්තියේ ඉඳලම සරලව මේක තේරුම් ගත්තොත් ඒ 11 වසරට එනකොට ඔයාලට සරලවම මේ පාඩම අමාරු වෙන්නේ නැති වෙන විදිහට ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි බලමු කොහොමද මේ ගැටලුව විසඳන්නේ කියලා. හරි බලන්න. දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ මේ ගැටලුව දිස් වෙනවා. ඒකට ඔයාලා කරන්න ඕනේ ඉස්සෙල්ලාම හොඳට ප්‍රශ්නේ කියවන්න. කියවලා තාංගෙන් විසඳන්න. වීඩියෝ එක නවත්තලා. ඊට පස්සේ ඔයාලා හදලා ඉවර වෙලා වීඩියෝ එක ප්ලේ කරලා බලන්න ඔයා හදපු උත්තරේ හරිද කියලා. හරි. හරි. එහෙනම් මොන්න බලන්න. කියනවා අමාලිගේ උපන්දින උත්සවය සඳහා තාත්තා එක සමාන ලොකු පීසා 3ක් ගෙනාවේ. හොඳට කියවන්න පුතේ ප්‍රශ්නේ. හරි. ඊට පස්සේ කියනවා පළවෙනි එකේ කියනවා පළමු පීසා එකේ. දැන් ඔන්න මම ඔයාලට පීසා 3ක් ඇඳලා දෙනවා. හරි. මේක පීසා එකක් කියලා හිතා ගන්න. හරි. ඊට පස්සේ ඔන්න කියනවා පළවෙනි එකේ කියනවා 8න් 2ක් අමාලිගේ නංගි. මේක පළවෙනි එක 8කට බෙදනවා. හරි. ඔයාලට පේනවා කෑලි 8කට මම බෙදලා. ඕකෙන් 8න් 2ක් කියන්නේ මෙන්න මේ කොටස් දෙකක්. මෙන්න මේ විදිහට මේ කොටස් දෙකක් කවුද කන්නේ? අමාලිගේ නංගිට දෙනවා. හරි. ඔන්න 8න් 2ක් දුන්නා. තව 8න් 3ක් අමාලිගේ මල්ලිට දුන්නා. 8න් 3ක් අමාලිගේ මල්ලිට දුන්නා. මේකෙන් තව කොටස් 3ක්. මෙන්න මේ කොටස් 3 ගන්නවා. ඔන්න ඔය කෑල්ල. හරි. ඔය කොටස් 3 ඔන්න මල්ලිට දුන්නා. දැන් අහනවා පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? පළවෙනි ප්‍රශ්නේ අහනවා නංගි සහ මල්ලි දෙදෙනාම එක්ව කෑ මුළු පීසා ප්‍රමාණය භාගයක් ලෙස දක්වන්න. පළවෙනි එක කියන්නේ එතකොට ඔය මේ නංගි මල්ලි දෙන්නම කාපු ප්‍රමාණය කොච්චරද කියලා. ඉතින් පුතේ නංගි 8න් 2ක් කාලා නම් මල්ලි 8න් 3ක් කාලා නම් මේ දෙක එකතු වෙන නේද යහන්නේ. හරි සරලයි. ඔන්න එහෙනම් භාග සංඛ්‍යා එකතු කිරීම ඔන්න මෙන්න මේ ප්‍රශ්نين ඔයාලට කවර් වෙනවා. හරි. ඔන්න ඕක තමයි ඔය කියන්නේ. කොහොමද අපි භාග සංඛ්‍යා සුළු කරන්නේ? මේකේ ඉස්සෙල්ලාම බලනවා අපි හරය සමානද කියලා. හරය කීයද? මේකෙත් හරය 8යි. මේකෙත් හරය 8යි. එහෙනම් හරය සමානයි. එහෙනම් අපිට කරන්න තියෙන්නේ පොදු හරයක් විදිහට 8 ගන්න පුළුවන්. මේකම පොදුයිනේ. හරි. ඊට පස්සේ ලවයේ තියෙන ඉලක්කම් දෙක එකතු කරනවා. හරි. ඔන්න උත්තරේ කීයද? 2යි 3යි 5යි. හරි. ඔන්න පළවෙනි එකට උත්තරේ 8න් 5යි කියලා ඔන්න ලැබෙනවා. හරි. ඊට බලමු දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? දෙවෙනි ප්‍රශ්නේ කියවන්න කලින් අපි අර උඩ තියෙන දෙවෙනි වගන්තිය කියවන්න. ඒක කියනවා දෙවෙනි පීසා එකකින් භාගයක් අමාලිගේ අම්මාද. මොකක්ද ඒ කියන්නේ? මේකෙන් දෙවෙනි පීසා එකකින් භාගයක් අමාලිගේ අම්මා කනවා. හරි. ඊට පස්සේ 3න් එකක් අමාලිගේ තාත්තා කනවා. 3න් එකක් ඔන්න අමාලිගේ තාත්තට දුන්නා. හරි. දැන් මොකක්ද අහන්නේ? දෙවෙනි ප්‍රශ්නේ අහනවා අම්මා සහ තාත්තා දෙදෙනාම එක්ව කෑ මුළු පීසා ප්‍රමාණයේ භාගයක් ලෙස සොයන්නලු. එහෙනම් පුතේ එකක් මොකද්ද කරන්න තියෙන්නේ? අර කලින් එක විදිහටමයි මෙන්න මේ දෙන්නම අම්මයි තාත්තයි දෙන්නම කාපු ප්‍රමාණය නේද යන්නේ. භාගයේ එකතු කිරීම 3න් 1. දැන් ඔය මොකද්ද කියන්නේ? දැන් බලන්න ඉස්සලා ගන්න වගේද කියලා. මේකේ හරයන් දෙක සමාන නැහැ. මේකේ හරය 2යි මේකේ හරය 3යි. එතකොට ඔය විදිහට තියෙනකොට අපි කරන්නේ මොකද්ද? අපි කරන්නේ මෙන්න මේ හරය සමාන කරගන්න ඕනේ. කියන්නේ මේ 2යි 3යි පොදු හරයක් විදිහට හදා ගන්න ඕනේ. ඔයකට අපි කරන්නේ මොකද්ද? මේ පැත්තේ තියෙන සංඛ්‍යාව කියන්නේ මේ දෙක සංඛ්‍යා දෙක බලනවා ඉස්සෙල්ලාම. හරි. යට තියෙන සංඛ්‍යා දෙක බලනවා. 2 සහ 3 තියෙනවා. එතකොට ඉස්සෙල්ලාම අපි බලනවා මේ 3 කියන විශාල සංඛ්‍යාව මෙන්න මේ කුඩා සංඛ්‍යාවේ ගුණ කීයෙන් හරි ගුණ කරලා අපිට මෙන්න මේ සංඛ්‍යාව හදාගන්න පුළුවන්ද කියලා. හරි. දැන් බලන්න 2 කීයෙන් හරි ගුණ කරලා අපිට 3ක් හදාගන්න පුළුවන්ද? බෑනේ. හරි. එහෙනම් අපි කරන්නේ මේ පැත්තේ තියෙන සංඛ්‍යාව ගුණ කරනවා එහා පැත්තේ තියෙන භාග සංඛ්‍යාවේ හරය. එතකොට මේ පැත්තේ තියෙන භාග සංඛ්‍යාවේ හරය ගුණ කරනවා මේ පැත්තේ තියෙන භාග සංඛ්‍යාවේ හරය. අන්න. එහෙනම් පුතේ ඔයාලා දැනගන්න ඕන අපි භාග සංඛ්‍යාවක හරයට කරන දේ ලවයටත් කරන්න ඕනේ.
එහෙනම් හරයට 3න් මෙතන ගුණ කරා නම් අපි ලවයත් 3න් ගුණ කරනවා. මෙතන හරය 2කින් ගුණ කරා නම් ලවය 2කින් ගුණ කරන්න ඕනේ. ඒක අනිවාර්යෙන් මතක තියෙනවා. දැන් බලන්න මොකද්ද වෙන්නේ? ආ දැන් ඔයාලට මෙතන ඇවිල්ලා තියෙනවා. දෙවරක් 3 කීයද? 6යි. හරි. උඩ එක් වරක් 3යි. ඔන්න. එකතු කිරීම. 3 වරක් 2 6යි. එක් වරක් 2 2යි. ඔන්න බලන්න ලස්සනට හරය සමාන වුණේ නේද? හරය සමානයි. දැන් අපිට හරය පොදුවේ ලියන්න පුළුවන්. ඊට පස්සේ උඩ සංඛ්‍යා දෙක එකතු කරනවා. ඔන්න බලන්න කොච්චර ලේසිද කියලා. 3යි 2යි එකතු කරාම 5යි. උත්තරේ 6න් 5යි කියලා ඔන්න පිළිතුර ලැබෙනවා. දැන් බලන්න තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? අම්මා සහ තාත්තා කෑ මුළු ප්‍රමාණයෙන් නංගි සහ මල්ලි කෑ මුළු ප්‍රමාණය අඩු කළ විට ඉතිරි වන ප්‍රමාණය සොයන්න කියලා. හරි. එතකොට ඕකේ දැන් ඔය කියන්නේ අපි පළවෙනි සහ දෙවෙනි ගණන් වල හදපු උත්තර දෙකක් තියෙනවනේ. පළවෙනි එකෙන් අපිට මොකක්ද ආවේ? නංගි මල්ලි කාපු ප්‍රමාණය. පළවෙනි එකේ උත්තරය ආවුත් 8න් 5යි කියලා. දෙවෙනි එකේ උත්තරය ආවා අම්මයි තාත්තයි කෑව ප්‍රමාණය 6න් 5යි කියලා. හරි. දැන් මොකද්ද? දැන් මොකද්ද අහන්නේ? අම්මයි තාත්තයි කාපු ප්‍රමාණයෙන් නංගි මල්ලි කාපු ප්‍රමාණය අඩු කළාම උත්තරේ කී දානවා. කියන්නේ ඔය කියන්නේ මොකද්ද? අම්මයි තාත්තයි කොච්චරද කියන්නේ? 6න් 5ක්. ඒකෙන් අඩු කරන්නලු නංගි මල්ලි කාපු ප්‍රමාණය. දැන් මොකද්ද කරන්නේ උන්නේ? දැන් අඩු කිරීම. උන්න අඩු කිරීම සම්බන්ධ ගැටලුව. ඕකෙත් කරන්නේ මොකද්ද මම ඔයාලට කලින් කියලා දුන්නේ. මේකේ දැන් හරය සමානද බලන්න. හරය සමාන නැහැ. මේකේ හරය 6යි, මේකේ හරය 8යි. අව වෙලාවට අපි මොකද්ද කරන්නේ? විශාල සංඛ්‍යාව හරයයි එහා පැත්තේ තියෙන විශාල සංඛ්‍යාව 8. ඊට පස්සේ කුඩා සංඛ්‍යාව 6. දැන් බලන්න කුඩා සංඛ්‍යාව කියෙන් හරි ගුණ කරලා අපිට 8 කියන සංඛ්‍යාව හදාගන්න පුළුවන්. දැන් 6 කියෙන්වත් ගුණ කරලා අපිට 8 හදන්න බෑ. එහෙනම් අපි කරන්නේ මොකද්ද? මේකේදී ඔයාලට කුඩා පොදු ගුණාකාරය හොයලා මෙතන හරය සමාන කරගන්න පුළුවන්. ඊට මම ඔයාලට කියලා දෙන්නේ අර කලින් කියලා දුන්න විදිහටම. මම මොකද්ද කිව්වේ? හරයේ තියෙන මේ පැත්තේ තියෙන සංඛ්‍යාව ගුණ කරනවා එහා පැත්තේ තියෙන භාග සංඛ්‍යාවේ හරය. ඒ විදිහටම මේ පැත්තේ තියෙන හරය ගුණ කරනවා එහා පැත්තේ තියෙන භාග සංඛ්‍යාවේ හරය. එහෙනම් හරයට කරපු දේ අපි ලවයටත් අනිවාර්යෙන් කරන්න ඕනේ. හරි. ඔන්න. දැන් සරලයි. දැන් සුළු කරන්න තියෙන්නේ. දැන් බලන්න 6 වරක් 8 කීයද? 48යි. උඩ එනවා 8 වරක් 5 40යි. අඩු කිරීම 8 වරක් 6 48යි. උඩ එනවා 5 වරක් 6 30යි. ඔන්න බලන්න ලස්සනට හරය සමානයි නේද? හරය 48යි. ඔන්න හරය සමානයි. එහෙනම් මොකද්ද කරන්නේ උඩ? 40යි අඩු කිරීම 30යි. දැන් මොකද්ද වෙන්නේ? අඩු කරන්න තියෙන්නේ. 40න් 30 10යි යට 48යි කියලා එනවා. මේක තමයි ඔයාලගේ උත්තරේ. හරි. ඊට අමතරව ඔයාලට මේක තුල්්‍ය භාග කරන්න පුළුවන්. ඔයාලගේ 6 පන්තියේ මුල් පාඩම් වල තියෙනවා තුල්්‍ය භාග. තුල්්‍ය භාගයක් කරන්නේ කොහොමද? මේක අපි තව කුඩා කරන්න පුළුවන්. අපි මේක දෙකෙන් කපමු. මේක දෙකෙන් කපුනහම 5යි. මේක දෙකෙන් කපුනහම 24යි. අන්න අපිට 5 බෙදීම 24 කියලා උත්තරේ ගන්න පුළුවන්. තුල්්‍ය භාගයක් විදිහට ඇහුවොත් ඕක ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ උත්තර දෙකටම පිළිතුර නිවැරදි. හරි. ඔන්න අපි අන්තිම ගැටලුවට ආවා. අන්තිම එකේ කියනවා දැන් අපි පීස දෙකක්ම ඔන්න පීස දෙකක් සම්බන්ධ ගැටලු ඉවරයි. දැන් ඔන්න අන්තිම පීස එක ගැන කියනවා. තවමත් අනුභව නොකර ඉතිරිව ඇති දෙවෙනි පීසායකින් අමාලිට 4න් 3ක් දුන්නලු. මෙන්න පීසා එක 4ට බෙදලා තියෙනවා. ඒකෙන් සම්පූර්ණ පීසා එකෙන් කොටස් 3ක්ම ඔන්න අමාලිට දෙනවලු දැන්. හරි. ඒ පීසා එකෙන් තවමත් ඉතිරිව ඇති ප්‍රමාණය කොච්චරද? දැන් ඔයාලට රූපෙම පේනවා කොච්චරද ඉතුරු වෙලා තියෙන්නේ. 4 3ක් කෑවනම් 4න් එකක් ඔන්න ඉතුරු වෙලා තියෙනවා කියන්නේ. හරි. ඒක රූපයෙන් ඔයාලට රූපයක් ඇඳලා කරන්නත් පුළුවන්. නැත්නම් අපි කොහොමද දැන් මේක සුළු කරලා ගැටලුව සුළු කරන විදිහට කරන්නේ? සම්පූර්ණ පීසා එක පුතා අපි එකයි කියලා ගන්න. හරි. ඔය විදිහට ගැටලුවක සම්පූර්ණ එකක් කියලා කියන්නේ එකක් කියලා තමයි අපි ගන්න. එකෙන් ඔය අඩු කරන්න කියන්නේ 4න් 3 කියන්නේ. හරි. එතකොට
4න් 3ක් අඩු කරන්න ඕන. දැන් ඔන්න ඔයාලට පූර්ණ සංඛ්‍යාවකින් භාග සංඛ්‍යාවක් අඩු කරන්න තියෙන්නේ. හරි ඔය වෙලාවට අපි කරන්නේ මේකේ හරය 1යි කියලා දාගන්න. මොකද හරයට එකක් දැම්මා කියලා කිසිදු හානියක් වෙන්නේ නැහැ මේ ගැටලුවට. හරි. ඒ හින්දා දැන් ඔන්න 1යට 1 අඩු කිරීම 3යට 4. දැන් ඔන්න කලින් විදිහටම අපි හරයන් සමාන කරගන්න ඕන. දැන් මේකෙදි කරන්නේ දැන් අපිට මේකේ දෙපැත්තම ගුණ කරන්න ඕනේ. ඇයි? දැන් මම කලින් කියලා දුන්න විදිහට නම් මේක දෙපැත්තම මේක එකකින් වැඩි කරනවා 1 වැඩි කරනවා 4. එහෙම ඕනේ නැහැ මෙතනදී. මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ විශාල සංඛ්‍යාව බලනවා හරිය. 4නේ. දැන් බලනවා කුඩා සංඛ්‍යාව මොකද්ද? 1. 1 කීයෙන් හරි ගුණ කරලා අපිට 4 හදාගන්න පුළුවන්ද බලන්න. බැරි නම් තමයි අපි දෙපැත්තම ගුණ කරන්නේ. මේක හොඳට මතක තියෙන්න. හරි. දැන් අපි එහෙනම් 1 කීයෙන්ද ගුණ කරලා මේ 4 හදාගන්න පුළුවන්. අපිට 4ෙන් ගුණ කරලා 4ක් හදාගන්න පුළුවන්. එහෙනම් හරයට කරපු දේම අපි ලවයටත් කරනවා. එහෙනම් හම්බෙනවා 4 බෙදීම 4 අඩු කිරීම 4ෙන් 3යි. ඔන්න බලන්න ලස්සන උත්තරේ එනවා. පොදු හරය දැන් 4යි. 4ෙන් අඩු කරනවා 3ක්. ඔන්න එනවා උත්තරේ 4ෙන් 3ක් අඩු කරාම 1යි. 4ෙන් 1යි කියලා ඔන්න උත්තරේ එනවා. හරි. ඒ පුතේ එහෙනම් ඔයාලට ඔන්න ඔයාලගේ භාග පාඩම සම්පූර්ණ ආවරණය වෙන විදිහට සරල ගැටලුවකින් ඔයාලගේ පාඩම ආවරණය කරා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳට තේරුණා නම් ගණන් හදපු විදිය හොඳටම තේරුණා නම් ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.